කපිල චන්ද්‍රසේන කියන්නේ කවුද? කපිල චන්ද්‍රසේන කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන යුනිවර්සිටි ඔෆ් චිකාගෝ වලින් ඉංජිනේරු උපාධියත් යුනිවර්සිටි ඔෆ් මෙල්බන් වලින් MBA එකත් කරපු කෙනෙක්. එයා මොබිටෙල් එකේ CEO විදිහටත් මිහිල් ලංකා එකේ CEO විදිහටත් කටයුතු කළා 2011 ඉඳන් 2015 වෙනකම්ම ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට කටයුතු කරනවා. මොහුගේ කාලයේ 2011 දී ශ්‍රී ලංකන් එයාලයින් එකට එයාබස් ගනු සමාගමෙන් ගුවන් යානා ගනිද්දී ඒ ගනුදෙනුව සිද්ධ වුණා කියලා තොරතුරු අනාවරණය වෙනවා. ඒ ගනුදෙනුව සම්බන්ධව 2020 ජනවාරියේදී UK වල කවුන්ට් කෝට් එකේදී එයාබස් සමාගම පිළිගත්තා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට ගුවන් යානා විකුණන්න අල්ලස් දීලා තියෙනවා කියලා. ශ්‍රී ලංකාවට අදාළව කවුන්ට් 2 ශ්‍රී ලංකා කියලා ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් දීලා තියෙනවා කියලා එතෙන්දි තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ CID පරීක්ෂණ වලින් හෙළි වුණා ඇමරිකානු ඩොලර් මිලියන 2ක්. එහෙම නැත්නම් රුපියල් මිලියන 363ක් විතර මුදලක් 2013 දෙසැම්බර් වලදී එයාබස් මව් සමාගම EADSNV එකෙන් සිංගප්පූරුවල ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එකෙන් බිස් සොලියුෂන් කියන සමාගමකට ගිණුමකට දාලා තිනවා කියලා. මේ සමාගමේ තනි අයිතිකාරිය සහ අධ්‍යක්ෂකා විදියට කටයුතු කරන්නේ පියංකාලි නියෝමාලි විජේනායක. චන්ද්‍රසේන සහ බිරිඳ 2019 පළමුවෙන්ම මේ අල්ලස් චෝදනාවට අත්අඩංගුවට අරන් අප මත නිදහස් කළා. 2023 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් චන්ද්‍රසේනව ෆින්ගර්ප්‍රින්ට් කර්පොරේෂන් කියලා නම් කරලා සෙක්ෂන් 7031C යටතේ එයාට සහ ළඟම පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වෙන්න සම්බාධක දාලා තියෙනවා. 2024 අලුත් දූෂණ විරෝධී නීති ආවට පස්සේ අල්ලස් කොමිසම නඩුව ආයෙත් පටන් අරන් 2026 මාර්තු 12 චන්ද්‍රසේනව ආයෙත් අඩංගුවට ගන්නවා. බිරිඳගේ නමින් බ්‍රුනායි වල ව්‍යාජ සමාගම හදලා සිංගප්පූරු ගිණුමකට අල්ලස් ගත්තා කියලා චෝදනා කළා. 2026 මැයි 5 උසාවියේදී චන්ද්‍රසේන කියලා තිබ්බා ඒ අල්ලස් මුදල් වලින් රුපියල් මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2015 තුන් පාරකට රුපියල් මිලියන 20 ගානේ ගෙදරටම ගිහිල්ලා දුන්නා කියලා. රුපියල් මිලියන 20ක් හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට දුන්නා කියලාත් කියනවා. ඒ නිසාම ඒ දෙන්නව මැයි 12 අල්ලස් එකට කඳවලා තිබ්බා. ඒ චන්ද්‍රසේන ඒ දවසේම දියුරුම් ප්‍රකාශයක් දාලා කියලා තියෙනවා අල්ලස් එකෙන් බිය ගන්නවලා බලෙන් කට උත්තරය අරාගත්තා කියලා. අත්අඩංගුවට ගන්න මහින්දව නාමල් සහ ඔහුගේ බිරිඳගේ නම් කියන්නත් කියලා ඔහුට තර්ජනය කරලා කියලා එතෙන්දී අනාවරණය වෙනවා. ඒ වගේම නීතිඥයෙක් ගාවට යන්න දුන්නෙත් නැහැ කියලා එතෙන්දී සඳහන් කරලා තියෙනවා. ඔය අතරේ එයාට අප දුන්නා. ඒත් අප දෙන්න බොරු අපකරු එයාලා චන්ද්‍රසේනව පුද්ගලිකව දන්නේ නැහැ. රුපියල් 15000 ගානේ අරන් බොරු ගාම නිලධාරී සහතික දීලා අප පෙන්වලා ඒක මාටුනාට පස්සේ CID එක ඒ අප අවලංගු කරන්න කියලා තියෙනවා. 2000 මැයි 7 කොළඹ මහේත්‍රාස් උසාවියේදී අප කොන්දේසි කැඩුවා කියලා චන්ද්‍රසේනව ආයෙත් අත්අඩංගුවට ගන්න අරගෙන ආයෙ ඉදිරිපත් කරන්න කියලා වරෙන්තුවක් නිකුත් වුණා. ඊට පහුවෙනිදා 2026 මැයි 8 සිකුරාදා උදේ කොල්ලුපිටියේ එයාගේ නිවසේදී කපිල චන්ද්‍රසේනව වයස අවුරුදු 61 දී ගේලවැල දාගෙන මිය ගිහිල්ලා අපිට